Hello guys, welcome to another vlog. මේ ඇවිල්ලා next day උදේ. ඒ කියන්නේ අපේ concert එක තියෙන දවසේ. ඒ කියන්නේ 27. It's a beautiful morning. මම හිතන්නේ වෙලාව 5යි මාරයි. Let's enjoy this beautiful scenery in the morning. While enjoying this scenery, මම මගේ බෙඩ් එක හදාගත්තා. උදේම නැගිටලා පිළිවෙලක් වෙන්න ඕනේ. Alright, this is the front view of the place that we live in. ඇත්තටම මාරම ලස්සනයි sunrise එක. දැන් මම මේ දුවගෙන යන්නේ. මට මාර බඩගිනි. ඉතින් මම මේ මොනවයි හදාගන්න තමයි යන්නේ. Guys, good morning. බඩගිනි. හැරලා හරි කන්න. අනිතකෝ කටේ යන්නේ නැහැ. Now it's 5:53. Let's make something for breakfast. Just wanted to that maybe everything නැත්නම් කොටබුවන්. Then it's time for breakfast. ඉතින් මම ඔය අපිට දීලා තිබ්බ බඩු වර්ගයක් තිබ්බ groceries එකක් දීලා ඉතින් මම ඔය පාන් එක ගත්තා. tea bag පෙට්ටියකුත් තිබ්බා, jam එකකුත් තිබ්බා, and then there was chicken sausages. ඔහොම තියාගෙන මම මළුවේ දැන් උදේම කයිනගිරින් නිසා තේ එකක් හදාගන්න. නෝනු තේ එකක් හදාගත්තම පොඩ්ඩක් ඇඟටත් සැකපයිනේ. මම මේ ස්පීඩ් කරලා තියෙන ළමයි. ඔයගලන්ට ඉතින් නැත්තම් උඩක් වෙලා නම් මේ vlog එක මේ මට කරන්න එඩිට් කරන්න සහ පෙන්වන්න. එතකොට ඩියුරේෂන් එකත් වැඩි ඉන්නේ. ඔයගලන්ට බෝරින් කියලා හිතන නිසා මම මේක පොඩ්ඩක් ස්පීඩ් අප් කරලා තියෙන්නේ. උන් ඉතින් ටක් ගාලා ටී එකක් හදාගන්න ගමන් මම පාන් දෙක ටෝස් වෙන්න දාලා පාන් දෙක ටෝස්ට් වුණා. මම හිතන්නේ මම ඊට පස්සේ බිත්තර ස්ක්‍රැම්බල් එකක් හදාගන්න තමයි යන්නේ. ඔය බඩු ටික නම් කොහෙද තියෙන්නේ කියලා මතක නැහැ. ඉතින් ආපු අලුතනේ ඉතින් ඔක්කොම බලනවා කොහෙද හැඳි ගැරප්පු වනම්මනම් තියෙන්නේ කියලා. ඒව ඉතින් හොය තමයි මේ වැඩේ කරන්නේ. මම දැන් sausages ටික බෙද ගන්න තමයි යන්නේ. බට් ඒක ගොඩක් ඒක ෆ්‍රීසර් එකේ දාලා තිබ්බ නිසා ඒක සීතල වැඩි. ඉතින් එත කලින් මම බිත්තර ස්ක්‍රැම්බල් එකක් හදාගත්තා. ඔයගලන්ට පේන ඉතින් මම පෑන් එකට දානවා. මම එත කලින් sausages ටික එහෙම ඩීෆ්‍රෝස් වෙන්න තිබ්බා. ඊට පස්සේ මේ ජෑම් බෝතලේ අරගෙන බලුවා මාර කට්ටක් කෑවේ ළමයි. ඔය මේ සවුන්ඩ් නම් ගණන් ගන්න එපා. එක එක සවුන්ඩ් ඇහෙනවා. ඊට පස්සේ ඔහොමම වලලත් කළව ලයින් කරගත්තා. මොකද ඒක තියාගෙන මේක අරින්න බෑ. බලුවා දාන්න පුළුවන් උපරිම සෙල්ලම් ටික දැම්මා. ඒත් මේක ගලවන්න බෑනේ. මාර දුක් විඳීමක් වෙන්නේ ඉතින්. ඊට පස්සේ ඔන්න ඔහි අල්ලලා දැම්මා මේ ජෑම් ඕනේ නැහැ කියලා. පස්සේ අපේ අයියාට කියලා හරි ඔක අරගන්නම් කියලා. ඉතින් අද අපේ අයියාලා ආපස්සේ ඉතින් මට අරලා දුන්නා. ඉතින් මේ ජෑම් එක බලන්නකො ඉතින් අපිට වෙන දේවල්. අපිට කියන්නේ සමා වෙන්න මට මේ වෙන දේවල්. ඊට පස්සේ තවත් try කරනවා. ඉතින් රෙද්දත් අරගෙන බලන්න ඒකත් මොන හරි කරලා අරගන්න පුළුවන් වේද කියලා ජෑම් එක ඒත් අරගන්න බෑ ළමයි. ඒත් ඉතින් මේ ළමයා ඒ සටන අතාරින්නේ නෑ. දිගට මේ සටන අරගෙන යනවා. අනේ මන්ද. මොන කොහෙන් කොහම හරි ටිකක් ඉඳගෙන දැන් මට හරි මහන්සි ජෑම් එකෙත් සටනට ගිහිල්ලා ඉතින් මගේ බිත්තරෙත් හදාගෙන ඒකත් කාලා එළිය පොඩ්ඩක් වීව් එක මම එන්ජොයි කරලා ආවා. තේකත් බොන ගමන් ආයෙවිලා ඉඳගෙන මගේ ඉතුරු කෑම ටික කකා හිටි. එහෙමත් නිකන් ඉන්න එකේ sausages ටික ඩීෆ්‍රෝස්ට් වෙන නිසාම sausages ටික 3ක් විතර මම බෙද ගන්න තීරණය කරා. තව පාන් පෙත්තකුත් කන ගමන් ඊට පස්සේ ඉතින් කෑ විතරක් වැඩක් නෑනේ. බඩු ටිකත් හොදන්න ඕනේ. නැත්තම් ඉතින් බඩු ගොඩ ගෑනවා, කැත වෙනවා. මේක තමයි ළමයි අපේ මෝර්නින් view එක. හරිම ලස්සනයි මාර කාම්
හරිම නිශ්ශබ්දයි එළියේ. Okay guys, I'm usually not a morning person, especially working out. Now it's 6:49. I'm trying to run some, I don't know, like even for like 2 or 3 kilometers. I don't know. කියලා කී පාරක් නම් මෙයා කියනවාද? My word is not wording. 190. So yeah, I'll just keep the phone here. keep the phone here කිව්වට keep the phone තිබ්බේ නෑ. මම ෆෝන් එකත් අරගෙන තමයි workout එකට යනවා. මොකද මට බය හිතුණා කවුරු හරි මගේ ෆෝන් එක අරගෙන යාවි කියලා. මට ජිම් එකට යන්න බැරි වුණා. Work too much. Too much of work. Yeah, work. Too much of work. And then even if I get off day, මට ඕන පොඩ්ඩක් relax එක ඉදිරින්. But I think I've done laps. You are 0.14 kilometers behind the Smart Companion. Your average pace is 9 minutes and 34 seconds. Current heart rate is 172 beats per minute. Watch එකේ workout එක දාන්න මට අමතක වුණා. දැන් පරක්කු වෙලා. දැන් මෙහෙම ගියා. laps මම හිතන්නේ 3ක්. Let's try to do 5 and see how it goes. If I can survive. ඇත්තටම ළමයි දුවන එක මගේ ඇත්තටම විශේෂත්වයක් නෙවෙයි. මම කැමති නෑ දුවන්න හරි අමාරුවෙන් හරිම අකමැත්තෙන් තමයි යන්නේ. හැබැයි ඉතින් මට හිතුණා අද නිකන් ඉන්න එකේම පොඩ්ඩක් එහෙට මෙහෙට දුවලා ඇඟට පොඩි ව්‍යායාමයක් දාගන්න. Who are excelled in running. Me, not so much. Let's see if I can do 7. Go up to 7. Maybe okay. මං හිතන්නේ මගේ workout එක done. මං හිතට පැය භාගයක් වගේ මම ඔහෙට එහෙට මෙහෙට කියන්නේ එහා පැත්තට දුවනවා ආයෙ විදිගෙන එනවා ආයෙ දුවනවා ආයෙ විදිගෙන එනවා. අන්න එහෙම එකක් තමයි ගියේ. 30 minute run and walking together. මොකද ඒක දිගට දුවන්න හරි අමාරුයි. Yeah. I think I'm gonna call it a day because house අපේ show එක තියෙනවා. ඒකේ තුන් පැය තමයි ඉතින් මාස් වෙන්න ඕනේ. ඔන්න ඉතින් කට්ටිය එක එක්කෙනා නැගිටින්න පටන් ගන්නවා. එක එක්කෙනා බ්‍රෙක්ෆාස්ට් ගන්න පටන් ගන්නවා. ඔහොම ඊට පස්සේ අපේ දවල් කෑමත් ආවා ළමයි. ඉතින් දවල් කෑම එනකන් අපි මේ පොඩ්ඩක් මෙතන කුස්සිය ළඟ පොඩ්ඩක් අපි අස් කරා. මොකද ගිය රෑ ඉඳන් කට්ටිය සෙට් වෙලා හිටියා. ඉතින් පොඩ්ඩක් කිලට උන නිසා ඒ ටික පොඩ්ඩක් අස්පස් කරලා අපි ලෑස්ති වෙන්න පටන් ගන්නවා. අපි වෙක්කන් යන්න ආපු ඒ අක්කි කෙනෙක් ආවා මිහිරි කියලා. ඉතින් thank you so much අපිව අපේ event එකට අපිව දැම්මට. ඉතින් අපි මම මේ දෙන්නත් එක තමයි ගියේ. මොකද අනිත් සෙට් එක වෙනම ට්‍රාන්ස්පෝර්ට් වල ගියේ. දැන් පිස්සු වීඩියෝස් උත් ගන්නවා ඉතින්. ඔන්න අපි ආවා කොන්සර්ට් එක තියෙන තැනට. මේක තියෙන්නේ වයින්යාඩ් චර්ච් එකේ. ඔන්න අපේ එක ස්පොන්සර් කෙනෙක් ඔය ඉන්නේ රෝසලි. එයයි රුක්ෂාන් තමයි අපිව මේ සිඩ්නි ෂෝ එකට ගෙන්න ගත්තේ. Thank you so much Rukshan and Rosalie and for the entire organization for having us. So ඉතින් මේක තමයි lookout එක. බුදට අපි ප්ලේ කරන්නේ. ඉතින් මෙතන තියෙනවා සීටිං 500කට වැඩිය. අද අපි මෙතන තමයි අපි අපේ ෆස්ට් ෂෝ එක ගන්නේ. සිඩ්නි ෆස්ට් ෂෝ එක. I have no idea where I'm at. But Sydney වල ඉන්න අය මම හිතන්නේ දන්නේ නැති. So give a shout out to these.
එක්ක එන්ඩ කිය ඉතින් ඔය පොඩි වීඩියෝ එකක් කැලක් ගන්න අපේ චමිත් මල්ලි හෙවත් සැක්සෆෝන් ප්ලේ අපේ බෑන්ඩ් එකේ ඉන්න සැක්සෆෝන් විතරක් නෙවෙයි ගොඩක් ඉන්ස්ට්‍රුමන්ට්ස් ගහනවා. ඉතින් මේ ස්ටේජ් එකට ආවම ඔයගලන්ට අපිව පේන විදිය කටේම බිසි දන්නවා. ඉතින් වෝකලිස්ලා තමයි අන්තිමට සවුන්ඩ් චෙක් කරන්නේ. අපේ වැඩේ තියෙන්නේ ඔතන ඇවිද බලබල ඉන්නේ. මේගොල්ලන් කඩි මුඩියේ වැඩ මම නිකන් මාවනේ තවත් වෝකලිස්ලා ඇතිද මේ වගේ කාලේ නාස්ති කරන අයින දියා ෆෝන් කීබෝඩ් එක ගහලා ඔයිසා ඔව් උඹ ඉන්නේ ජයවා. චන්දසිහා ජයවා. අපි සිග්නල් ඉන්නේ ජයවා. තමහායි කොහොම ඇඟිලා ඉන්නේ Shamia. Say hi. Hi. Let's go. යෝ යෝ Yo yo. Asha. Asha. Hi. හයි හයි මේ තියෙන්නේ ටිකක් උඩින් වගේ බැලුවොත් අපිව ඔයගලන්ට පේන විදිය. ඉතින් සිඩ්නි ෂෝ එක බලන්න ආපු අය thank you so much ඔයගලන්ට අපිව හොඳට පේනුණා කියලා අපි හිතනවා. ඉතින් මේ මම ඔහේ ඇවිද ඉන්නවා. ඉතින් අපේ අයියලාගේ වැඩ ටික ඉවරනකම් අපිට proper sound check එකක් කරන්න. ඔව් ඉතින් මට ගොඩාක් වැඩ තියෙනවා වගේ මං එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා අපේ අයියලාට කතා කරනවා. බෑන්ඩ් එකක් හැටියට අපි ෆස්ට් ටයිම් ආවේ ඔස්ට්‍රේලියා. ඉතින් ඇත්තටම හරි එක්සයිටඩ් and ඇත්තටම ග්‍රේට්ෆුල් සිඩ්නි වල ඉන්න හැම කෙනාටම අපිව ස්පොන්සර් කරලා ගත්තටත් අපි ගැන තිබ්බ විශ්වාසයට thank you අනුරාව concert and thank you to the sponsors. ෂෝ එකක් ඕගනයිස් කරනවා කියන්නේ හරිම අමාරු වැඩක්. ලොකු process එකක් සහ ඒකට ගොඩාක් අය involve වෙනවා. ඉතින් ඇත්තටම හරි සතුටුයි කොන්සර්ට් එක අති සාර්ථක ලෙස sold out කොන්සර්ට් එකක් හැටියට ගියපු එක නිසා ඉස්ලාම් performance එක තිබ්බේ උරේෂාත් අපේ ලංකාවෙන් කියන කෙනෙකුට ඒක හරිම රෙයා ඔරිජිනල් සිංගර් කෙනෙක්ට තමන්ගේ ඔරිජිනල් ගීතය ඒ පිච් එකේ සහ ඒ විදිහටම ගායනා කරනවා කියන එක මම හිතන්නේ ඕනම මියුසිෂියන් කෙනෙක් දන්නවා. ඉතින් ඇත්තටම ඒ අපේ රේෂාක් වගේ සහ ඒ වගේ සංගීත වේදී ඇත්තටම හරියට දරු කරනවා. So enjoy. මේ අපිට බ්‍රේක් එකක් හම්බුණා. මේකලා මට පාඩුවීම දෙන්නේ විහිළු කරලා මාව අවුස්සලා මට මගේ පාඩුවීම දෙන්නේ නැතුව එක විදිහට අපේ කාලේ අපි කනවා.
Thank you to the sound engineer for that. It තමයි මේ so thank you, big shout out to you. සිංහල සංගමයට දෙන්න හොඳ කට්ටියක් සම්ප්‍රදාය. ෂෝ එක ඉවරයි. ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. කට්ටිය ඩිසයිඩ් කරනවා මොන මොන වාහනවලද කවුද අපිව දාගෙන යන්නේ කියලා. ඉතින් මට මේ එක ෆැමිලි එකක් හම්බුණා. ඒගොල්ලන් කිව්වා මාව ගෙදරින් දාලා යන්නම් කියලා. ගෙදර ආපු ගාම අපිට මැක්ඩොනල්ඩ් තිබ්බා. මැක්ඩොනල්ඩ් කාලා නිදාගත්ත ළමයි ඊළඟ දවසේ හමුවෙමු. පීතේ බොනවා ඇත. ඊළඟ දවසේ අපි කොෆි එකක් හදාගත්තා. අපේ අබ්බගේ සොගම කෑවා. Oh, ඉතින් මෙතන තියෙන්නේ. You got the Annie? Yeah. I get you a plate? This is fine? ඔයගොල්ලන් බලන්න ඇති මේ කට්ටියම උදේම නැගිටලා මොනවද කරන්න කියලා. අද අපිව ගෙනියනවා සිඩ්නි ඔපෙරා හවුස් එක සහ ඩාර්ලින් හාබ් එක බලන්න. ඉතින් ඒකට ලෑස්ති වෙන ගමන් අපිට දවල් කෑම ඇවිල්ලා තිබ්බා. ඒකත් කාලා අපි හිතුව පිටත් වෙන්න. පාස්පෝර්ට් බඳනද? මට ඊරේ නිදාගෙන බිල්ල තරක තියෙනවා පාස්පෝර්ට් මං ගත්තේ නෑ. ඒක සමහරට ගන්නවා බලනවා. ඔක කොපියක් තියෙනවනේ. ෆෝන් එකේ මේ අක මුට්ට ඔක්කොම මට දාලා. මුට්ට සෙට් එකක් මං දාන්නේ කියලා. Say hi. ඔන්න ඉතින් අපි මේ යන ගමන් කට්ටිය කතා වෙවි විහිළු කර කර අපි යනවා සිඩ්නි ඔපෙරා හවුස් එක බලන්න. ඇත්තට මේ රටවල් දකින්න හරි වාසනාවන්ත වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා මම සහ අපිට මෙහිම යන්න හම්බෙන තවත් පිරිසවල් හරි වාසනාවන්ත ඇති කියලා. මොකද රටක් දකින්නවා සහ බලන්න යනවා කියන්නේ ඒක ලොකු බ්ලෙසින් එකක්. ඉතින් මම thank you කරනවා God මට සහ මේ වගේ තවත් අයට ඒ බ්ලෙසින් එක දීලා තියෙන එක ගැන. දැන් මේ මොනවාද කතා කරගෙන යන්නේ කියලා මගෙන් අහන්න එපා. මටත් මතක නෑ. මොන හරි කතා වෙවි යනවා. ඉතින් ඔන්න දැන් අපි ටික ළඟා වෙමින් පවතිනවා අපේ සිඩ්නි ඔපෙරා හවුස් එකට. ඒකෙවිල්ලා අපි ආවා ෆස්ට්ම ස්ටොප් එකට සිඩ්නි හාබර් බ්‍රිජ් එකට. ඉතින් මේකේ ඇත්තරම ආකිටෙක්චර් එක දැක්කම මාරම ලස්සනයි. එතන තියෙන ෆෙරිස් වීල් එකක් next time අපි බලන්න එකට. ඉතින් මෙතන දැක්කම හරියම ලව්ව හදපුණ මිනිස්සු නම් මිනිස්සු වෙන්න බෑ. මොකද ඒව දැක්කම පුදුම හිතෙන වැඩ කියලා හිතනවා. ඉතින්
ඔන්න ඉතින් ඉඳන් ඊට පස්සේ පරවීකුත් තියෙනවා මේ නිකන් පරවිය නෙවෙයි මේ ඕස්ට්‍රේලියානු පරවිය. තත් සුබදසුණක් මේ ස්ට්‍රක්චර් එකේ පුදුම හිතන ලස්සන. හැබැයි අපි යන්නේ අර ඈත තියෙන තනි තලා නෙවෙයි. ඔපෙරා හවුස් එකට. ඉතින් ෆොටෝස් ඔක්කොම අරගෙන වීඩියෝස් ඔක්කොම අරගෙන ඔන්න අපි ආවා සිඩ්නි ඔපෙරා හවුස් එකට. අපි හරි වාසනාවන්තයි මේවා දකින්න බලන්න විඳින්න. in Sydney Opera. Yeah, we made it to Sydney Opera. සිඩ්නි ඔපෙරා හවුස් එක ඇත්තරම ගොඩක් උපයෝගී වෙන්නේ performing arts සහ ඒ සම්බන්ධ තියෙන events වලට. ඉතින් අපි ඉන්නකොටත් මම දැක්කා events වගේ showcase කරලා තිබ්බා event dates එක. සමහර singers-ලත් ඒගොල්ලන්ගේ concerts මෙතන perform කරනවා. ඔපෙරා හවුස් එක තියෙන්නේ South Wales වල ඕස්ට්‍රේලියාවේ. මම හිතන්නේ මේක දැකලා තියෙන අය දන්නේ නැති කොහෙද මේක හරියට තියෙන්නේ කියලා. ඉතින් ඒවත් වෙන අතරේ මම හිතන්නේ නිකන් පොඩි ෆන් වීඩියෝ එකක් ගන්න. කට්ටිය එහෙට මෙහෙට විසිරීලා ඉන්න අතර කට්ටියම එකට තියලා පොඩි වීඩියෝ කෑල්ලක් ගන්න. ඉතින් ඔය බලන්න කට්ටියගේ මොනවද ටික බලන්න පුළුවන්. හරි හොඳ ළමයි වගේක් ඉන්නේ. ෆොටෝ එකක් කියලා බොරු කියලා වීඩියෝ එකක් තමයි ගන්න ලෑස්ති වුණේ. අනේ අන්න හරියට වන්නවා ඒක නංගිනේ නෑ හරි වීඩියෝ ගන්න. ඉතින් මේ සිඩ්නි ඔපෙරා හවුස් එක හරියට ෂෙල් එකක් වගේ. ඒ ෂෙල් එකක් විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ ඒගොල්ලන්. තනිකර කොන්ක්‍රීට් බේස්. එතකොට මේකේ ඇතුලේ කොන්සර්ට් හෝල් එකක්, ජෝන් සදර්ලන්ඩ් තියටර් එකක්, ඩ්‍රාමා තියටර් එකක්, ප්ලේ හවුස් එකක්, ස්ටුඩියෝ, its own room, තව ෆන්ක්ෂන් වලට අදාළ ඒ සමහර හෝස්ටිං කරන්න පුළුවන් places තියෙනවා. ඉතින් ඒවා මම හිතන්නේ ගොඩක් උපයෝගී වෙනවා එක කොන්සර්ට්ස් වලට සහ ඉවෙන්ට්ස් ප්ලේස් වෙනවා නම්. දැකලා තියෙනවා ගොඩක් සිංගර්ස්ලා ඒගොල්ලන්ගේ කොන්සර්ට්ස් කරනවා ඒ කියන්නේ එලි open air venue වල. I hope the next time I visit, if Adele or Celine Dion or whoever performs whom I like, for me to visit and witness the concert or event, it would be a dream come true. So fingers crossed, hopefully next time. ඉතින් දැන් ටයිම් එක හරි මොකද අපේ ට්‍රාන්ස්පෝර්ට් එනවා කිව්වා එකට විතර එකයි මාර්ට් විතර අපිට ගන්න. මේ තියෙන්නේ හිස්ටරි එකේ පොඩි දසුණක් හවුස් අපේ හවුස් එක ගැන. ඔයගලන්ට එතන ගියොත් බලා ගන්න පුළුවන් පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් එක්ක ඒගොල්ලන්ගේ built in අවුරුද්ද සහ ඒ ඩිසයින් කරපු අවුරුද්ද එතන මෙන්ෂන් කරලා තියෙනවා. දැන් ඉතින් ওই පාලට බහගෙන යන්නේ අපේ ට්‍රාන්ස්පෝර්ට් එනවා කිව්වා. ඒ අතරදී අතරමඟදී මම දැක්කා ලස්සන කපල් එකක් යන එකලගේ වෙඩින් ෆොටෝස් ගන්න. ඒ දෙන්න නම් හරියම ලස්සනයි. ඩෝල් කෙනෙක්. ඉතින් ඒ දෙන්න තව දෙන්නෙකුත් මම දැක්කා තව කපල් එකක් දැක්කා. වෙඩින් ෆොටෝස් ගන්න ඇවිල්ලා ඉන්නවා. ඔහොම ඇවිදලා ගිහිල්ලා වොෂ්රූම් එකට යන්න ඕන කියලා ට්‍රාන්ස්පෝර්ට් එකේ ඉන්නේ කියලා අපිට අග්ගල බහගෙන ගියා. බහලා ගියාම තමයි දැක්කේ මෙතන මේ තුන් දෙනා
වෙන ගෲප් එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ මියුසික් සහ සවුන්ඩ් චොයිසස්. harmonize ඔක්කොම harmonize පාවිච්චි කරනවා. ඒක බලන්න ඉඳලා අපිට තින්න බැරි. අපිට තින්න ඕන ඔහි වෙන වෙයි dance කර කර හිටියේ. අපි කියන්නේ මමයි සමුද්‍රය අපේ චමිත් මල්ලි. මේකට දාන්න. නිෂාන් එකේ නප්පු එක නෑ මං කරන්නේ. අපේ ට්‍රාන්ස්පෝර්ටේෂන් අයියා අප නිසා අපි දැන් යත් එක්ක යනවා මේ බ්‍රිජ් එක බලන්න. ආගේ නෝන දිහා මම ඉතිරි කරන්නේ නැහැ. මේ තියෙන්නේ සිඩ්නි හාබර් බ්‍රිජ් එකේ අපි අතුරින් ගියා. ඉස්සර දැක්කේ එළියෙන් පොඩ්ඩක් එහෙම දැක්කට මේ තමයි හරිම බුද්ධිය බලන්න පුළුවන්. මචං යකඩ කිලෝ 5යි කියලා දින්න මේක ගන්න. ඒක දැකලා තියෙන අය එක්ස්පීරියන්ස් කරලා තියෙන අය කලින් කමෙන්ට් එකක් දාන්න. කියන්නේ කොහොමද? ඒ ආර්කිටෙක්චර් ස්ට්‍රක්චර් එක දැක්කී පිටකොට මේ ආකාර ෆීලිං එකක් තියෙනවා. ඒක දෙපැත්තෙන් නිකන් ස්ට්‍රක්චර්ස් දෙකක් තිබ්බනේ. ඒව හදලා තියෙන්නේ ග්‍රැනයිට් වලින්. ඉතින් Wi-Fi යන්නේ. ටූරිස්ට් ලුකවුට් එකක්. මොකද විදිහට බලන්න. ආවම සිද්ධියක්. බලන්න ඕනම දේ. තම හරි විශ්මයජනක. දැලක් නෝ. ස්පයිඩර්මැන් සීන් එකක් තියෙනවා. නේද? ඒක ස්පයිඩර්මැන් එකේ බස් එක. කොහොම හරි ඊට පස්සේ අපි ආවා අපේ නිවසට. පොඩ්ඩක් සීතලත් වැඩි නිසා ඔක්කොම ඉල්ලුවා ඒගොල්ලන්ට කොෆි හදන්න කියලා. ඉතින් මම මේ කොෆි හදන ගමන් ඊට පස්සේ අපේ චමිත් මල්ලිත් අක්කේ මට බ්ලැක් කොෆි එකක් ඕනේ කියලා මම ඉතින් අහුවා කට්ටියගෙන් අහන්න කාටද බ්ලැක් කොෆි කාටද මිල්ක් කොෆි ඕනේ කියලා. ඉතින් ඒ ඩීටේල්ස් අරගෙන එයාත් මට උදව් කරා. ඇත්තටම මොනවද කතා වෙන්නේ නම් කියලා මතක නෑ. ඔය මොන හරි කතා වෙනවා මමත් ඔව් ගානවා හා කියනවා. අපේ කට්ටිය පොඩ්ඩක් එළියේ සෙට් වෙලා ඉන්නවා. කොෆි හදන ගම කට්ටිය කොෆි හැදුවද කියලා අහනකොට මං කට්ටියට කොෆි ටික බෙදාගෙන ගියා. ඔය ඉතින් මේ මගේ සහ ප්‍රසාද් අයියගේ තව කාගේද කොෆි හදන ගමන් මම එකට කිරි දැම්මා. ලෝභ නැතුව කිරි දැම්මා. මොකද එහෙම ගිහලා ලෝභ වෙන්න බෑ ළමයි. අපි හොඳට කාලා බීලා ජීවත් වෙන්න ඕනේ. ඊට පස්සේ හම්බුනේ මම නෑ. අපි දැන් යනවා අපේ ආෆ්ටර් පාර්ටි එකට. මේ අපේ ස්පොන්සර්ස්ලාගේ ගෙදරක්. හැබැයි මගේ පූලෙකට නම් මගේ හිතේ එතන හාම දෙනට තායි කියනවා. මට ඉතින් ওই සින්දුව අහගෙන ඉන්න ගමන් මේගොල්ලන්ගේ කතාවට සමන් දීලා ඊට පස්සේ තිබ්බ පොඩි ස්පීච් එකක්. ඉතින් නෙස්ලි අංකල් ඔක්කොටම thank you කරන ගමන් ඔරේ ශක්කිත් ඔක්කොටම thank you කිව්වා. අපේ
ලොක්කා අපේ චන්දු අයත් අපි වෙනුවෙන් බෑන්ඩ් එක වෙනුවෙන් එයාත් thank you කරා හැම එක්කෙනාටම මෙතන ඉන්න ඔක්කොම ස්පොන්සර්ස්ලා සහ ඕගනයිසර්ස්ලා මේ ඉවෙන්ට් එකට සහභාගී වුණු. ඉතින් ඒගොල්ලන් අපිට thank you කරන ගමන් අපිත් ඒගොල්ලන්ට thank you කිව්වා. සමහරට කන්ටිනියු කරයි සහත. ඉතින් හැමෝටම thank you. මම නම් වශයෙන් කියන්නේ ඊට මේ සබ් කමිටි හැදලා උදව් වුණා අපිට. කමිටි මදි අතර මේක කට්ටිය උදව් වෙන්න. ඉතින් මදුල වගේ පිටිනුත් උදව්න මදුල පරණ ප්‍රසිද්ධ කෙනෙක්ව. දැන් පරණ ප්‍රසිද්ධ කීප දෙනෙක් ඉන්නවා. චන්ද්‍රානි සම්පා මදු කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒක ඔක්කොමගේම හම්බුන කරා එක මතක් කරන්න ඕනේ. ඉන්නේ අපිට ගොඩක් සතුටුයි. ඔව් නැත්තා. ඊයේ එකේ කියලා මේ සෙල්ෆි බාරයක් ගත්තේ මිනිස්සු. ඇස් බෑන් දැන් මම පොඩ්ඩක් කියන්න ඕන මේ ඇස් බෑන් ID මම හිතන්නේ අපි ගන්න එක රිස්ක් එකක් කියලා අපි දන්නව මොලේ නම. and ඒ රිස්ක් එක ගත්තට thank you අයියේ okay. So ඉතින් එහෙම ඉවරයි. ඉතින් thank you so much for watching this vlog. ඊළඟට vlog එක එනවා තව ටික දවසකින් මම ටග් ගාලා අප්ලෝඩ් කරන්න. අදට ඉතින් එච්චරයි. Thank you so much for watching guys. I hope you enjoy watching these vlogs. See you in the next vlog After yeah dinner, bye bye, love you. one of the sponsors. God bless you. House. Umma. It's currently 11:53. Let's get change and go to bed.